හායි ඉතින් ඔයාලට කොහොමද හැමෝම පරිස්සමෙන් ඉන්නවා නේද? අද මම මොකද වීඩියෝ එකක් කරන්න බෑ මම වීඩියෝ එකක් කරද්දි මෙන්න මෙයා එනවා. එතකොට එයා හුස්ම ගන්න සද්ද එනවා. පළවෙනි පාරට තමයි අන්නාසි කේක් එකක් කොහොමද ඒක හදන්න යන්නේ. අපි බලමු කොහොමද හොඳට එයිද කියලා. පළවෙනි පාරට තමයි මේවා හදන්නේ. එහෙනම් අපි යමු හදන්න. අපිට කේක් බැටර් එක හදාගන්න මෙන්න මේ ටික තමයි ඕනේ. බිත්තර ගද්දියේ සුදු මදේ කහ මදේ වෙන වෙනම තමයි ගන්නේ. මුලින්ම බිත්තර සුදු මදේ අරගෙන බීට් කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට ගොඩක් බීට් කරන්න ඕනේ. මෙන්න මේ වගේ. දැන් බටර් එක බීට් කරගන්නවා. මට වැරදුනානේ. යන්න මේ විදිහට දාගන්න. බටර් එක හොඳට බීට් වුණායින් පස්සේ තමයි අපි මේකට සීනි ඇඩ් කරන්නේ. සීනි ටිකත් බටර් එකත් එක්ක හොඳට දිය වෙනකන් අපි මේක බීට් කරන්න ඕනේ එක දිගට. දැන් අපි මේකට බිත්තර කහමද ටික දාගන්න ඕනේ. මෙන්න මේ වගේ එනකන් හොඳට බීට් කරන්න ඕනේ. දැන් මේ බිත්තර සුදු මදේ මේකට ටික ටික දාලා කලවම් කරගන්න ඕනේ. මේ පාන් පිටියකට බේකින් පවුඩර් තේ හැටි දෙකක් දාලා මික්ස් කරලා තියෙන්නේ. දැන් මේක මේ බැටර් එකට ටික ටික දාලා කලවම් කරගන්න ඕනේ. මේකට ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටකුත් දාගන්න ඕනේ. මදිද? මදිලු. මේ ගානට එන්න බැටර් එක හදාගන්න ඕනේ. දැන් අපි මේ බැටර් එක මේකට දාගමු. අවන එක අංශක 70ට විනාඩි 20ක් ප්‍රීහීට් වෙන්න දාලා තමයි කේක් එක බේක් වෙන්න දාන්නේ. දැන් අංශක 80ට විනාඩි 40ක් මේක බේක් කරගන්න ඕනේ. අපි බේක් වුණාම හම්බෙමු. හරි දැන් අපි අන්නාසි ගෙඩිය කපාගෙන එන්නම්. කේක් එකට දාන අන්නාසි ස්ටූ එක හදාගන්න යන්නේ. මුලින්ම අන්නාසි චූටියට කපලා ඒකට වතුර ඇඩ් කරා. දැන් අපි මේකට සීනි දාගන්නවා. ඔයාලගේ කැමති පැන්ඩස් ගානකට සීනි දාගන්න පුළුවන්. දැන් මේක මේ ගානට එනකන් හදාගන්න. හරි දැන් අපි මේකට අයිසින් එක හදාගන්න යන්නේ. මුලින්ම බටර් ග්‍රෑම් 100යි icing sugar gram 300යි මේ වගේ වෙනකන් බීට් කරගෙන දැන් icing sugar ටික ටික මේකට දාගෙන ආයෙත් බීට් කරන්න ඕනේ. දැන් අපි මේ අර හදාගත්ත ස්ටූ එකේ සිරප් ටික කේක් එකට දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට දෙකට කපලා මැදින් තමයි ඒක දාගන්නේ. මේ දාගන්නේ අපි හදපු ස්ටූ එකේ අන්නාසි කෑලි ටික. මෙන්න මේ විදිහට උඩිනුත් අර කලින් දැම්ම සිරප් ටිකක් දාගන්නවා. අපි මේක හැදුවේ අපි තාත්තගේ බර්ත්ඩේ එකට. හරි අන්න ඔය විදිහට තමයි අපේ අන්නාසි කේක් එක හැදුනේ. ලස්සනයි නේද? ලස්සනයි වගේම තමයි රසට තිබ්බා. ඔයාලා try කරලා නැත්නම් හදලා try කරලා බලන්න මේ කේක් එක මාරම රසයි. එහෙනම් අතට ගෙනියන්න. Thanks for watching. Bye.